අපේ මාත්‍යා අඬ පායලා. මාර ගන්න ඔබ අද මේ ශිලාව ඉදිරිපිට තියෙන බලව් එකක් ඒක උදාහරණයක්. ඒත් එක්කම කිසිම පලාතකට නැති විදියට පැරණි හලේට දාලා අපේ යන්න දැන් මේ වතුරට ගෙනිහිල්ල ගේ 120 220ක් ආවඩා ආයිබෝ වේවා. අපේ පුංචි පැංචන්ගේ මොන්ටිසෝරි එකෙන් අවුරුදු ගම්මානයක් නිර්මාණය කරලා තිබෙනවා. ගම්මානයට අදාළව සිංහල ගෙදර ඒ වගේම දමිළ ගෙදර හරිම ලස්සනට මේ විදිහට පිළිවෙලට නිර්මාණය කරලා තිබුණා. ඉතින් අවුරුදු ගම්මානයේ වැඩ කටයුතු පෙරවරු 8ට ආරම්භ කරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. වලින් ඔයාලට දැක ගන්න පුළුවන් අපේ අවුරුදු ගම්මානයේට අපේ පාසලේ දරුවෝ ඒ වගේම දෙමව්පියෝ එකතු වෙන ආකාරය. ගම්මාන වැඩ කටයුතු ඒ විදිහට ලකලැස්ති වෙන අතරේ අපේ ආරච්චි මැණිකේ පෙර පාසල ළඟ ඉඳන් ගම්මානට එන්නයි ලකලැස්තිය. එන්න යමු මැණිකේ ආරච්චි එක අපිත් ගම්මානේ පැත්තට. ඉතින් ඔය විදිහට ආරච්චි මැණිකේ රත පෙළපාලියකින්ම ගම්මානයට ඇතුළු වුණා. ඒ ලස්සන පැහැදිලි නිවේදනයක් අවුරුදු ගම්මානයේ පුරාවටම තියෙන නිසා මම මෙතනින් හඳුන්වා දීම් කටයුතු නවත්වනවා. හැබැයි ඉවර වෙනකන් අපේ මේ අවුරුදු ගම්මානයේ බලන් ඉන්න මම ඔයාලට ආරාධනා කරනවා. යාළුවෝ ටික හැමෝම ආයිබෝන් කියමු. ආරච්චිටයි මැණිකටයි. සූර්යාව අපේ ගෙදරට ඒ ගැම්ම තමයි මේ අපි සූර්ය මංගල්‍යත් එක්ක ගන්න හදන්නේ. හැබැයි මම හිතන්නේ මේ සීල වැඩ කටයුතු සිද්ධ වෙද්දී මම ප්‍රධාන ආචාර්යතුමියට මදකට ආරාධනා කරනවා. අපි වීදි සංචාරය කර ආරච්චිල මෙලිත් එක්ක ලස්සන ගමනක්. මොකද්ද මේ කරන්නේ? ඒ විතරක් නෙමෙයි. අපිට ගොඩක් දේවල් එතන කරන්න තිබුණා. ඒ කියන්නේ තමන මොකද්ද? මේ තුලින්. හරි. සුබ උදෑසනක් වේවා මට දවසේ අපේ බ්ලූමින් බඩ්ස් ළමා ගම්මානයේ අවුරුදු දවස් සමරන හින්දා සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමේ මම විස්තර කරන්න මොකද්ද අද දවසේ මේ සිද්ධ කරන්න කියලා. රසී මෙතන ඉන්න සියලුම දරුවෝ ඉන්නේ පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ. මේ අවධියේ උගන්වන්න සුදුසුම ක්‍රමය තමයි ක්‍රියාකාරකම් පාදක කරගත් නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රමය. ඉතින් අද දවසේ අලුත් අවුරුදු දාවත් සමග ඒකට සමගාමීව අපේ සංස්කෘතියට අදාළ චාරිත්‍ර වාරිත්‍ර සදාචාරය සහ දරුවන්ට අපේ සංස්කෘතික අංගයන් හඳුන්වා දීම නිර්මාණශීලීව සහ ක්‍රියාකාරකම්
සහිතව දරුවන්ට ඉතාමත් අලංකාරව කරන්න තමා අපේ ප්‍රයත්නය වුණේ. මම හොඳටම දන්නවා අපි ක්‍රියාකාරකමෙන් සහ ආදර්ශයෙන් පෙන්න පුදේ දරුවන්ගේ මනසේ හොඳට තැන්පත් වෙනවා. කවදාකවත් ජීවිතේ මේගොල්ලන්ට මේ දේවල් අමතක වෙන්නේ නැහැ. මේ ඉන්නේ අපේ අනාගත පරපුර. ඉතින් මේගොල්ලන්ට හරි දේ හරියට දුන්නොත් අපේ අනාගත පරපුර ගැන ආයි වචන දෙකක් නැහැ. හරි ලස්සන පරපුරක් සහ ලස්සන ලංකාවක් සහ අපේ සම්ප්‍රදාය ඉදිරියට අද දවසේ අපේ ප්‍රයත්නය. ස්තුතියි. ලස්සන අවසානයක් දකින්න ලස්සන ආරම්භයක් ගන්න ඕනේ. ඒ වචන ටික පිළිහුනේ එමමයි. ඒ නිසා අපි සූදානම් වෙන්නේ මේ සූර්ය මක්කල්ලේ තුලදී නැකච්චාරි ආද්‍ය වැඩසටහනකවත් ඔයාලා නොදකපු දේවල් කීපයක් අද මේ අපේ සූර්ය මංගල්‍යය තුල මේ අවුරුදු ගම්මානය තුල තියෙනවා. මේ අමගහයට තියෙනවා හඳක් හදන ලස්සනට. ඔයාලා දන්නවද මේකට කියන්නේ නවසඳ වැලීම කියලා? මේ දැන් අපි ආවා නවසඳ බලන්න. නවසඳ බලනවා කියලා කියන්නේ නගච්චාරිත්‍රයක් වෙනවා. මේ කවුරුත් එක්ක එලිපත්තට වෙලා වාඩි වෙලා පුතාට කියනවා පුතේ බලන්න හඳ පායනවද කියලා. අපේ මහත්තයා හඳ පායලා. අපේ මහත්තයා හඳ පායලා කො මහත්තයා? දැන් ඔන්න මහත්තයා දකින්න හඳ පායනවා. මහත්තයෝ අතීතයේ මිනිස්සු හඳ පායවුග මං ලස්සන හූතුමක් කියනවා. මොකද හඳ ගාවට යන්න බෑ කුතුගුණ සලකන්න. අපේ කුතුගුණ සලකන්න ලස්සනට හූතුමක් කිව්වා තාත්තේ. හූතුනක් තියෙනවා. හූතුනක් තියෙන පස්සේ මේක අම්මට ඇහෙනවා. දැන් අම්මා දන්නව දැන් නැකච්චාරිත්‍ර වෙලාව කියලා. අනේ අපේ මිනිස්සු එතකොට ගේ ඇතුලේ කැවුම් ටික හදලා තියෙන්නේ. උමත් අරන් දුවගෙන ඉස්සරහට ඇවිල්ලා තාත්තා කාටත් තෙනිරහ කෑම චුට්ට කවනවා. මේක තමයි නවසඳ බැලීමේ ලස්සනම චාරිත්‍රය. අපි මේව කරනවද අපි අම්මේ? දරුවන්ට මේව කියලා දෙන්න තියෙන්නේ මේ තැන විතරයි. මම මේ දවස් ටිකේම ගියා. හැම තැනකම ගියා. හැබැයි මේ චාරිත්‍රය සිද්ධ කරන පළවෙනි තැන මෙතන. මේක කරන්න ඕන චාරිත්‍රයක්. ඉරෙන් එළිය අඳගෙන අපිට හඳ එළිය දුන්නා. අපිට වරුසාව දුන්නා. අපිට දින ගැන කියා දුන්නා. මේ කරන්නේ අපේ මිනිස්සු. අපේ සිංහල මිනිස්සු. අතීතයේ හිටපු බොහොම ඥානවන්ත මිනිස්සු. අපේ ළඟින්වත් කියන්න බැරි පුදුම තාක්ෂණයක් තිබිච්ච මිනිස්සු හඳට කෘතගුණ සැලකුවා. ඒ ආරච්චිල මහත්තයා පොඩ්ඩක් ඔබතුමාත් කතා කරන්න පුළුවන්ද? මේ ලොකු ටීචර් කොහෙන්ද මේ ආරච්චිල මහත්තයා හොයාගත්තේ? මම ගණන් කියන්නේ පට්ට ගණන්නේ පුදුම ගණන් තියෙන්නේ මැනිකේ. ඕ මැනිකේ චුට්ටක් කතා කරන්න පුළුවන් ඔබතුමියත් එක්ක. ආරච්චිල කතා කරන්න නැත්නම් මට කතා කරන්න බෑ කියන්නේ. අපි එන ඊළඟට චාරිත්‍රයේද ඒ තමයි අපි යනවා පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන්න. යාලා නානු ගාලා ඒ කියන්නේ කහ එකතු කරගෙන කොහොම එකතු කරගෙන මේ බලන්නකො පරණ අවුරුද්ද සඳහා ස්නානය කරනවා. අනේ කෙල්ලයි කොල්ලයි නාවනවා. ආයි නියමිනාව නෑ අතර මිහිපිල් මාස 14 වෙනිදා පස්සේ අයිත් නාන්නේ. අයිත් නාන දවස් 4 ගන්නත් 5කට පස්සේ. ඒ නිසා තමයි පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන්නේ. ඊට පස්සේ අයිත් නාන්න හොඳ නෑ. මෙන්න අප්පුඩියක් දෙමු කොච්චර කරත් ඒක හරි වටිනානේ නේ. ගරු කැටයම් දෙන්න නාවනවා අපේ ආචාර්ය මණ්ඩලයත් ප්‍රධාන ආචාර්යතුමියත් ඉබෝපින් මේ අපි නොදකපු අපි අහපු නැති ඒ ලස්සනම චාරිත්‍ර වාර්ක මේ විදිහට ප්‍රායෝගිකව ලස්සනට කියලා දෙනකොට ඔබ තුමියතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයට කාර්ය මණ්ඩලයට බොහොම පිං. අපි දැන් ඊළඟට එන්නේ අලුත් අවුරුද්දාවට 4යි 3යි 2යි මෙන්න සූර්යා මීන රාශියෙන් මේස රාශියට සංගමනයක සංකේතාත්මක ඔබට බොහොම ලස්සනට පේනවා ඔබේ. අපිට උදා වෙනවා ඒ නැකත් තෝරාව තුල අපි සිද්ධ කරන බොහොම සුන්දර දෙයක්. ඒ තමයි අපේ ලිපපත්තු කරනවා. අපේ සිංහල ගෙදර අම්මයි දෙමළ ගෙදර අම්මයි දෙන්න වෙන්නකෝ. හරි. අපි රලිපත් දුවම පත්තු කරමු.
මේ තමයි සංකේතාත්මකව අපේ ගමට අලුත් අවුරුදු උදා වෙන මේ පණිවිඩය රබම් පදයෙන් කියද්දී අපේ ගෙදර අම්මලා එකතු වෙලා විශේෂයෙන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සංකේතවත් කරමින් ඒ සිංහල ගෙදර ආදරණීය අම්මත් අපේ දෙමළ ගෙදර ආදරණීය අම්මත් ඇවිල්ලා මේ ලිපිගිනි මොලවලා අලුත් අවුරුද්දේ සමහාරම්භය තමයි ඔබට මේ සාරිට වන් කරන්නේ. හරි අපි කිරියක උතුරනකන් තවත් බොහොම වටිනා දෙයක් කරනවා. යාමීන රාශියේ මේස රාශියට සම්පූර්ණ වෙන මේ භාග්‍යවන්ත මාසයේදී ප්‍රාර්ථනා කරනවා ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා. උතුම් බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ පිහිට ආරක්ෂාව ලැබේවා. සූර්ය කුමරුන්ගේ සූර්ය ත්‍රිවිධුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මෙන් අපේ අවුරුදු පටන් ගන්නවා මේ මෙහෙම මේක පවතින අතුරා කිසියක නොවෙන්න ඒක සංසාරේ පුරා නිරෝගී සම්පත් ලැබෙන්න නාත දෙබිඳු අනුහසෙන් ධර්මදේශේ වැඩෙන්න සියලුම සැප දොස්තෙන් දුකර ඔබ හට සෙත් දෙවන්න සියලුම සැප දොස්තෙන් දුකර ඔබ හට සෙත් දෙවන්න දලතා තිලක්න තුල්ලව මෙතරේ දුරගෙකු පිට වැඩ ඉන්නේ ඇතියම් රෝදුක් දුරර තමානිති ජීරත් කාලක් සැප වෙන්නේ අවසුත්තයි ආකිරි උදරවා නැගරීර බැට්ටේ ඉතිරිලාන කිරිසේ මගරත්තරම් පුතේ නුඹේ ලෝකෙ එළිය වේවා කිරි සුදු වේවා වාසනාවන්ත වේවා සෞභාග්‍ය උදා වේවා හැමදේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා සාර්ථක වේවා මල් ටික අරගෙන පොල් තෙල් පහන් අනුන්බూరు මේ හැමදේම අරගෙන නොදකත් කාලය තුල පුණ්‍ය කාලය තුල ඒ අපිට ටිකක් අහිතකර කාලය තුල තින් කුසල් වඩන සමය මේ සියල්ල සූදානම් වෙන්නේ ආරච්චිලා අපි හදලා තියෙන ලස්සනට අන්න නිලම ඔතනින් තියන්න පුතා ආරච්චිලා මමයි පන්සල වැබයි දාගබයි ගමයි පන්සල වැබයි දාගබයි පේන්න තියෙනවනේ කුඹුර ලස්සනට යට තියෙනවා චෛත්‍ය තියෙනවා ඊට එහා පැත්තේ වැව තියෙනවා අපිට පේන්නේ අහන ඉනි පෙට්ටිය කොනන්නේ හැබැයි පුත්නාටම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අපේ පැටවුන්ට බොහොම ලස්සන විදිහට ගම්මාන නිර්මාණය කරලා අනිත් පැත්තෙන් අපේ ශිව දෙවියන් සිවලිංගේ නිර්මාණය කළා එතන මල් ටික තියලා අපේ දමිල පවුල ගිහිල්ලා අපේ ආදරණීය සහෝදර දමිල පවුල ගිහිල්ලා ශිව දෙවියන් හාමුදුරුවෝ වන්දනා කරන කෝවිලට ගිහිල්ලා ඒක ලස්සන පුණ්‍ය කාලය මේක පැය 6යි මතක තියාගන්න පුණ්‍ය කාලේ නැකත් තෝරාවේ නිතේ ඇති පැය 12කට ආසන්න කාලයක් ඒ පුණ්‍ය කාලය තුල අපේ අලුත් අවුරුදු දාවත් එක පටන් ගන්නකොට ඉතින් නැකත් එක තියෙනවා අර නොනැකත් කාලය තමයි නොනගත කාලය තමයි පැය 6 විනාඩි 24ක් වෙන්නේ මේ කාල සීමාව තුල ටිකක් අහිතකර කාලයක් කියලා තමයි කියන්නේ සුවිශේෂී කටයුත්තක් සූදානම් වෙනවා මේ මොහොතේදී මුලින්ම කවුරුද ආරාධනා කරන්නේ
අපගේ ආරාධනය පිළිගෙන මිනිස්ථාන සැපමෙනි දෙවනුවර ප්‍රාදේශ සභාවේ ගරු සභාපති රෝහිත සිරිලාල් මැදුන්ට ඒ වගේම දෙවනුවර ප්‍රාදේශ සභාවේ ප්‍රාදේශ සභා ගරු මන්ත්‍රී චාලක මන්ත්‍රීතුමන්ට ඒ වගේම කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරිණී රෝහිණී කුමාරී මහත්මියට එවැගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙවනවර පූර්ව ලබාවිය සංගත නිලධාරිණී නිම්මිති සානායක මැතිණියටත් එවැගේම ආදරණීය අම්මා කෙනෙක්ටත් ආදරණීය අප්පච්චි කෙනෙක්ටත් සතරන් දුවෙක්ටත් පුතෙක්ටත් ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් බොහොම ලෙන්ගතුකමෙන් ආදරයෙන් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා චිරාගත සම්පත කුලද උල්කල් පහර සිරිකල් වන්නට අපේ ගෙදරට ආපු අපේ සම්භාවන යමුත්තන් නැවතත් බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඉතින් මොකද මේ අපි හැමදේම හොඳට සූදානම් කරලා තියෙන්නේ. අපේ ගම අද ලස්සන ගමක්. ඇත්තටම මේ අතීතයේ මේ ගම් මෙහෙම ලස්සනට තියෙන්නේ නැති. අපේ කැකරතුලත් එහෙම වෙන්නේ නැති. මේ ප්‍රදේශයත් එහෙම වෙන්නේ නැති. මොකද ඒකට හේතු සාධක ගොඩක් තියෙනවා. එකක් තමයි වෙන තැන්වල දකින්න නොතිබුණාට අපේ භූමින් බස් දක්ෂලාව ඉදිරිපිට තියෙන වලව් එකක්. ඒක උදාහරණයක්. ඒත් එක්කම කිසිම පළාතකට නැති විදියට පැරණි ආකාරය බොහොම ලස්සන ඇති. අවුරුදු 90ක විතර කෙනෙක් ඉන්න 80ක විතර කෙනෙක් හිටියනම් මේ හැමදේම හැබැයි මතක තියාගන්න මකට තරම් අම්මේ අප්පච්චිය. වෙනද අපි මේ මොහොත වෙනකොට කජු ටික හිඳලත් ඉවරයි. වල කජු ගන්න ඔක්කොම හදලත් ඉවරයි. අම්බ ගෙඩි ටික කඩාගෙනත් ඉවරයි. අම්බ ටික වැඩලා කාලේ මේක. නමුත් අපි අපේ සිරිත් සාර ධර්ම, අපේ දහම, අපේ ගාපු ගුණ යහපත්කම් මේ සියල්ලම අතාරින තාක් කල්හි මේ ගස්වල ගෙඩියක් අත් හැදෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. අපි අති මිනිස්සු මරනවා නම් අපි අනිත් මිනිස්සුන්ට අසාධාරණකම් කරනවා නම් සබා දහම පවා අපිට කවදාවත් පිහිට වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. අපි එනිසා ඉස්සෙල්ලම තියෙන්නේ වැඩ අල්ලන්න ඕනේ. ඒ කියන්නේ ගොවිතැන් කරලා තමයි අපිට කන්න තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම වැඩ අල්ලන්න අපි කරන්නේ අපේ අම්මයි අප්පච්චි කියලා පැලයක් හිටවනවා. අපේ දරු පැටවු ටික එකතු වෙලා පොත් කියවනවා. දැන් එකතුට වැඩ අල්ලන්න තියෙන්නේ. හරි ලස්සන වැඩක් වෙනවා. අපි සිංහලා හින්දු අලුත් අවුරුද්දනේ අපි කිව්වේ. අපේ සාමයේ සහ මේ සහෝදරත්වයේ දෑත් දුක කළ තමයි මේ හැමදේම අපි සිද්ධ කරන්නේ. මෙතන මේ මේස පාඩම් කරන්නේ සිංහල පවුලේ දුවි පුතයි, දමිළ පවුලේ දුවි පුතයි. මොකද මෙයාලා නේද නොදැනෙන්න ඕනේ. සමස්ත සමාජයක් මේ සහෝදරත්වයේ අත්‍යල් ටික බැඳ ගන්න ඕනේ. කවදාවත් අපේ හිතේ මේ සිංහල දමිළ කියන වචන ටික පාවිච්චි නැති වෙන තාක්කල් මෙන්න මේ ලස්සනට මේ දේවල් හදන්න ඕනේ. ඒ නිසා පැටවු ටික ලස්සන දැන් මේ එකකට වැඩැල්ලේ මේ චාරිත්‍රය. නැකතද අඹ පැලයක් හිටවන පරිසරයේ වෙනුවෙන්. අපි වැඩ කරලා ගනුදෙනු කරා. දැන් ගනුදෙනු කරනකොට අපිට ඇත්තටම තියෙන ලොකුම දේ මේ සල්ලි දෙන එකනේ. නෑ ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔයාලා දරුවන්ට පෙන්වන්න මේවා. දැන් අපි යන්නේ ලිද සමග ගනුදෙනු කරන්න. ඇයි අපි ලිද සමග ගනුදෙනු කරන්නේ? මුළු වර්ෂයක් පුරාවටම මට බොන්න වතුරට දුන්නේ මේ ලිද. මම ජීවත් වෙන්නේ මේ ලිද. ඒ නිසා ඔබට අනේක වාරයක් අපේ පරණ ගැමියෝ අපේ අම්මා ලිදට කලින් තරන් ඇවිල්ලා ඒ ලිදට තුතගුණ සැලකීමක් විදියට ලිදේ වතුර ටික පිරිසිදු වෙන්න අඟුරු ටික දානවා. තා බේත් ඖෂධ ටිකක් දානවා. සුදු මල් ටිකක් දානවා. මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය කරන්නේ. දැන් මෙතන විද්‍යාත්මක තාක්ෂණ හේතුකුත් කියනවා මේ අඟුරු වලින් තමයි වතුර පිරිසිදු වෙන්නේ. ඒකත් එක්ක තාක්ෂිකුත් දාලා තමයි වැඩේ පටන් ගන්නෙ. දැන් ගෙදර එල්ලලා තිබිච්ච පහුගිය අවුරුද්දේ වතුරක අහක් කරලා
අලුත් කලේ ලස්සනට හදලා මේ කලේ සූදානම් කරනවා. හරි අමුතු විදියට ලික් ගල් උඩ තුන තියලා 10 පුච්චලා මේකට කාබන් ටික ඇතුළට දාලා ඒතර කාබන් නිසා මේක විස බීජ සරණයක් සිද්ධ වෙනවා. අන්න ඒකත් එක්ක තමයි මෙයාලා මේ වතුරක පුරවලා කලේට දාලා අපේ අම්ම දැන් මේ වතුරක ගෙනිහිල්ල ගේ මුල්ල එල්ලනවා. මේ වර්ෂයේ පුතුගුණ සැලකුවා නැව් වතුර කලයක් ගත්තා. ඒ වතුර කලෙත් එක්ක තමයි මේ චාරිත්‍රයේ ලිඳ සමගාර්ධනය කිරීම කරන්නේ. හැබැයි පරණය ලිඳ විතරක් නෙමෙයි තමන්ට ඩලේ ටික ලැබිච්ච වැව වේවා, ඇල වේවා, ඒ පුකුණ වේවා මෙයාලට පුතුගුණ සලකන්න වැවට ගිහිල්ලා ඉතින් ඖෂධ පොට්ටනියක් දාලා වැව කියන කතාවේ තියෙන අමුතු දෙයක්. වැවේ තියෙන වතුර නිර්මලයි. ඒ නිසා තමයි මේ ගනුදෙනු කරන්නේ මේ නිර්මල වතුර ටික ගන්න. දැන් වැවේ ඔයාලා අහලා tie කාලේ තිබුණා මේ. හරි යම් වෙනව දැන් වතුර එක අරගෙන වැව දැන් මේ අපි අර ජරා කරාට ඒ කාලේ මිනිස්සු එහෙම කරේ නෑ අපි යන්නේ. ගෞරවනීය ආරාධනා කරනවා සභාපතිතුමාන්ට ගරු මන්ත්‍රීතුමාන්ට අපේ ආදරණීය නෝනල දෙන්නට ආරාධනා කරනවා. අමන් නෑනේ. එන්න මෙතන අපි නිකන් පොඩි පැටවුව එක්ක නිකන් චූටියට කිරිබත් කෑල්ලක් කමු. එන්න මෙහින් එන්න. එයාලට එක නවුම් බැද්ද කීමක් වෙයි. අය නම් මේ ඔක්කොම පත්තු කර කර ඉන්නේ කිව්ස් වෙලා යනවා. ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ කාර්යය අප්පච්චි ඇවිල්ලා මේස ගාවට ඇවිල්ලා අම්මවත් ළඟ තියාගෙන අපිවත් ළඟ තියාගෙන එයා කිරිබත් කෑල්ල අරගෙන පුදු මාදරේකින් අපිට කවනවා. පුදු මාදරේකින් එයා කවන්නේ. ඒ කවන ගමන් අප්පච්චිගේ මේස ඇවිල්ලා බලනවා සාක්කුව දිහා බලනවා අපිට අද කීයක් දෙනවද කියලා ජීවිතේට පොළනම් හම්බෙලා නැහැ. දුන්නොත් පොළොන්නේ රුපියල් දෙකක් විතර වෙලා ලොකු වාසියක් විදියට. දැන් ඉතින් ණයට බණ්ඩායකලා දුන්නම් මදි. ගන්න නැගේ. අපි ආදරණීය කතාවකට සම්බන්ධ යොමුත් තියෙන ආහාර අනුභවය එකත් සිවිතට සිත් වෙන මොහොතේ ඉදිරියට පාදී සභාවේ ගරු සභාපතිතුමන් ඉදිරියට පාදී සභාවේ අපේ ගරු මන්ත්‍රීතුමන් එවැගේම කොට්ටාස අපේ කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරිගේ රෝහිත කුමාරි මහත්මිය එවැගේම පාදිසිල්ලේ කාර්යාලයේ තිබෙනතර පූර්ව ළමාවි සංඝ නිලධාරී ලිපික සානායක මහත්මිය අතරම මේ එතුමිය දෙපළත් අපි හරි ආදරෙන් දෙන්ගතු කමින් අපිත් එක්ක ඉන්න ඕන මොහොතක ඕන දෙයකට අපිත් එක්ක ඉන්න ඈ ඉතින් සතුටුයි පුරසුරුදාගේ පැවිදි වරු ලොකු ගෞරවයක් ඒක ප්‍රධාන වූ සම්පූර්ණ ක්‍රීමේ කාර්යය මේ සිද්ධ වෙන්නේ මෙයාලා ගත්තේ හොඳ පැන්සල නරක පැන්සල තිබුණත් යාළුවෙක් කියන්නේ පැන්සලක් කිව්වොත් මෙයාලා දෙන්න හොඳ එකට නරක එකද මේ අපි යනවා නෑගම් හරි අපි දැන් සිංහල ගෙදරින් අපේ සාමියත් සහෝදරත්වයත් අරගෙන සිංහල ගෙදරින් යනවා දමිළ ගෙදරට අපිට අපේ අතන තිබුණ නමුත් අපේ හිරු රශ්මිය වැඩි නිසා එල්ලිනව හින්දා අපි නිකන් ඉන්නවා ඔන්න අපි සිංහල ගෙදරින් යනවා දමිළ ගෙදරට රුහුණේ මීගිරි අරගෙන අපි යනවා කිරිනොච්චියේ අපේ අප්පලයි ගෙදරට අපි ඊළඟට එනවා තවත් ලස්සන චාරිත්‍රයකට මම නැකතට හිස තෙල් ගන්න අපි දැන් නානු ගන්න හදන්නේ ඒ කාලේ අය ලස්සන වෙන දෙයක් කියා හිසේ සිට දෙපතුල දක්වා උතුම් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා හිසේ සිට දෙපතුල දක්වා ඇති අතානුවක් රෝග නවානුවක් ව්‍යාධි දුරු වෙලා සුවපත් වේවා කලු කපුටා සුදු වෙන තුරු මෝල් ගහේ දලුලන තුරු 120 220ක් ආවඩා ආයිබෝ වේවා හිසත කොහොම පද්ද පයට නුක පත්ත තබා කලු කපුටා සුදු වෙන තුරු මෝල් ගහේ දලුලන තුරු 120 220ක් ආවඩා ආයිබෝ වේවා
අපච්චිට අලු කපුටා සුදු වෙලතුරු මෝල් ගහේ දල්ලතුරු 120 220ක් ආවඩා ආයිබෝ වේවා අලු කපුටා සුදු වෙලතුරු මෝල් ගහේ දල්ලතුරු 120 220ක් ආවඩා ආයිබෝ වේවා සුදු වෙලතුරු මෝල් ගහේ දල්ලතුරු 120 220ක් ආවඩා ආයිබෝ වේවා අලකුටි තත්තාඩි වෙන්න. නැත්තම් මෙවලු අවුල් ගියොත් අර ඔලු ඔක්කොම ඉවරයි. තෙල් එක. කලු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දලුලන තුරු 120 220ක් ආවඩා ආයි භෝ වේවා ඊගාට සුට්ටක් ආපුකෝ. අම්මේ ගෙදර නෑ කට්ටිය ආවද? දැන් අවුරුද්ද හොඳයිද? හොඳයි. අපච්චි සල්ලි දුන්නා? ඊයක් විතර දුන්නා. අහු වෙනවනේ අතින් සල්ලි පෙන්නන්නේ. දැන් ගෙදර හදපු කැවිලි හිම නැද්ද? යනවා. අපිට දෙනවද? අර කෝඳුරු කැවුමකෝ. කෝඳුරු කැවුම. යනවා ගෙදර. දැන් කෝඳුරු කැවුම එල්ලන්න ඕනේ ධම්ම ගැති. අන්න ඒක තමයි. දැන් අපි නැකතට හිස තෙල් ගෑවා. අම්මගේ තේරන් කලු කපුටා සුදු වතුරු මෝල් ගහේ දලුලන්තුරු 120 220ක් ආවඩා ආයි භෝ වේවා. අම්මා යනවා විශේෂ දෙයක් කරන්න. දැක්කද? අපිට නැතුණම් මෙයාට මතකයි කෝඳුරු කැවුම. මොකද්ද කෝඳුරු කැවුම කියන්නේ? ගෙදර කැවුම් හදනකොට පළවෙනිම කැවුම අපේ පරණ මිනිස්සුගේ මුදුන් වහල එල්ලනවා. කෝඳුරු කැවුම කියලා කියන්නේ මේක පරාලේ අපි එල්ලනවා. මේ හදන පළවෙනිම කැවුම. එකක් තමයි සත්තුන්ට මෙයාලා පළවෙනිම කුතුගුණ සලකනවා. එයාලා සත්තුත් එක්ක තරහ නැහැ. හැබැයි අවුරුදු කාලය කියලා කියන්නේ වෛරස් රෝග බොහොමයි. වෛරස් රෝග ගෙනියන්නේ කෝඳුරුවා. ඒ නිසා ගෙදර අම්මා මොකද්ද කරන්නේ? පළවෙනිම කැවුම හදලා මේක අම්මගේ අතින් පරාලේ එල්ලනවා. එතකොට සියලුම කෝඳුරුවෝ මේ කැවුමට විතරයි එන්නේ. එයා ගියටල විදින්නේ නැහැ. එයා වෛරස් රෝග ගෙනියන්නේ නැහැ. පළවෙනිටම අවුරුද්ද ආරම්භයේම මෙයා මොකද්ද කරන්නේ? එන වෛරස් රෝග ටික වහලා දානවා. අපි හිතුවද ඔය? ඉතින් මේ විදිහට හරි ලස්සනට අපේ අවුරුදු චාරිත්‍ර ටික මොන්ටිසෝරි එකේ ගුරුවරු විසින් සංවිධානය කළ තිබ්බ හරිම සංවිධානාත්මක විදිහට. ඊට පස්සේ පුංචි පැංචියන්ගේ ලස්සන නර්තනයන් තිබුණා. ඒ වගේම ඒගොල්ලන්ගේ පුංචි හිත් සතුටු කරන්න පුංචි තෑග්ගකුත් ලෑස්ති කරලා තිබුණා අපේ ගුරු බවතුන් විසින්. හරි හොඳ අපිට දෙව් අපි චූටි පැටියට. අර බලා සතුට විතරක් පිරලා තිබුණ අපේ අවුරුදු ගම්මානය ඉතින් මේ විදිහට අවසන් වුණා. මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු සියලුම ගුරු මණ්ඩලයට බොහොම ස්තුතියි කියලා කියන්න මේ පුංචි පැංචන් වෙනුවෙන් මේ සංවිධානය කරපු අවුරුදු ගම්මානයට. ආචාර්ය මණ්ඩලය ගොඩක් මහන්සි වෙලා තිබුණා මේ විදිහට අවුරුදු ගම්මානය සංවිධානය කරන්න. ඉතින් ඒ මහන්සිය ප්‍රතිඵල හරිම ලස්සනට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වුණා. එහෙනම් වීඩියෝ එක නරඹපු ඔයාට ගොඩක් ස්තුතියි. එහෙනම් ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.